ඉතින් ස්මාර්ට් විදිහට වැඩ කරන අයට තමයි ඔන්න අද වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ස්මාර්ට් විදිහට කිව්වේ. ඉතින් ඔයා වීඩියෝ එඩිට් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් එක දිගට ස්ටඩීස් වැඩවලට කම්පියුටර් එක පාවිච්චි කරන කෙනෙක්ද? ඒ මුකුත්ම ඕනේ නැහැ. ඔයා එක දිගටම කම්පියුටර් එකේ වැඩ කරන කෙනෙක්ද? කම්පියුටර් එකක් වේවා, ලැප්ටොප් එකක් වේවා. මේ මොකක් වුණත් ඔයා එක දිගටම මෙන්න මේ මොනිටර් එකක් එක්ක ඩිස්ප්ලේ එකක් එක්ක ඉස්සරහට වෙලා ඉන්නවනම් එක දිගටම ඔයාට නැතුවම බැරි ගැජට් එකක් තමයි ඔන්න අද වීඩියෝ එකෙන් අන්බොක්ස් කරන්න ගෙනලා තියෙන්නේ. ඉතින් පළවෙනි ගැජට් එක තමයි මෙන්න මේ ස්මාර්ට් මොනිටර් ලයිට් එක. ඉතින් මේ මොකද්ද? කියලා වීඩියෝ එකේ මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. ඉතින් අනිත් එක තමයි මෙන්න මේ ස්මාර්ට් වොයිස් කන්ට්‍රෝල් ලයිට් එක. ඉතින් මේ මොකද්ද? මේත් ඇවිල්ලා ස්මාර්ට් විදිහට හිතන කට්ටියට එක දිගට කම්පියුටර්ස් පාවිච්චි කරන කට්ටියට නැතුවම බැරි සුපිරි ගැජට් එකක්. Turn on the light. Change the color. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න මම මෙන්න මේ ලයිටින් ප්‍රොඩක්ට් එක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා ස්මාර්ට් විදිහට හිතන කට්ටියට එක දිගට කම්පියුටර්ස් පාවිච්චි කරන කට්ටියට ලැප්ටොප් එක දිගට පාවිච්චි කරන කට්ටියට නැතුවම බැරි සුපිරි ලයිටින් ප්‍රොඩක්ට් දෙකක්. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ ලයිටින් ප්‍රොඩක්ට් මේ වගේ ගන්න තියෙන වැඩ මොනවද? මේවා මොන වගේ මුදලක් වෙනවද? මේකේ තියෙන ඔප්ෂන්ස් මොනවද? මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා දැන් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. හරියනම් අපි මුලින්ම පටන් ගමු මෙන්න මේ මොනිටර් ලයිට් එකෙන්. ඉතින් මේක ඇවිල්ලා කොතනද දනවද පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා හිතන්නකෝ දැන් මේ තියෙන අපේ මොනිටර් එක. හරිද? දැන් මේ කම්පියුටර් සෙටප් එකේ මොනිටර් එක. ඉතින් මෙතන ඉඳන් ඔයා වැඩ කරනවානේ. ඉතින් මේ ලයිට් එක අපිට මෙතන ඉඳන් මේ පහළට තමයි මේක අපි යූස් කරන්නේ. ඉතින් වැඩ කරද්දී හිතන්න ඔය ස්ටඩීස් වැඩ කරනවා නම් නැත්නම් වීඩියෝ එඩිට් කරනවා ඔය කීබෝඩ් එක ළඟට තමයි මේකේ කලර් එක වැටෙන්නේ. ඉතින් මේකෙන් වෙන වාසියකුත් තියෙනවා. මේක පාවිච්චි කරන එකේ වැදගත්ම දේ තමයි දැන් ඔයා හිතන්න ඔයා වීඩියෝ එඩිට් කරන්නේ මොකක් හරි කරද්දී කාමරේ මේ ලයිටින් එක තියෙනවනේ. ලයිටින් එකත් එක්ක අර ආලෝකයේ පරාවර්තනය වෙලා ඔයාගේ ඇහැට වෙන්න දින හානිය ගොඩක් අවම කරන මේ ලයිට් එකෙන්. ඉතින් ඒක තවදුරටත් තේරුම් කරනවා නම් ඔයාට මෙන්න මේ පින්තූරෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ලයිට් එක ගත්තොත් එහෙම ඔයාගේ ඇහැට පරාවර්තන වෙලා එන විදිය සහ මේ ලයිට් එක පාවිච්චි කරපුවාම ඔයාගේ ඇහැට මේකේ ආලෝක කදම්බේ එන විදියත් එක්ක ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරගන්නත් ඇත්තටම මේ ලයිට් එක ගොඩක් උදව් වෙනවා. ඉතින් මේකේ කලර්ස් ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් ඔයාගේ කීබෝඩ් එකේ. කියන්නේ ඔයාගේ පැත්තට වදින්න පහළට මේකේ කලර්ස් තුනක් එනවා. ඒ වගේම තමයි ඔයාගේ වෝල් එක පැත්තට වෝල් එකට කලර්ස් වැදෙන්න RGB ලයිට්ස් එනවා. ඉතින් මේකේ ටෝන්ස් ගණනාවක් තියෙනවා. එක එක ටෝන්ස් වලට මාරු කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ වෝල් එකත් ලස්සනට තියාගත්ත හැකි. ඔයාගේ වැඩ කරන පැත්තත් ලස්සනට තියාගත්ත හැකි. මෙන්න මේ ලයිට් එක පාවිච්චි කළා. හරි. ඉතින් මේක අපිට බලාගත්ත හැකි බොක්ස් එකේ මේ පැත්තෙන් ඔයාලට මේ ලයිට් බාර් එක ගන්න පුළුවන් කලර්ස් දෙක සනාන් කරලා තියෙනවා. එකක් ග්‍රීන් කලර් එක අනිත් එක බ්ලැක් කලර් එක. ඉතින් මම මේ ගෙනල්ලා තියෙන බ්ලැක් කලර් එකෙන් ඊට පස්සේ පිටිපස්ස ගත්තාම බලාගත්ත හැකි මේකට පවර් එක දෙන්න තියෙන USB කේබල් එකක් කරා USB පෝට් එකෙන්ලු. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට බොක්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වැඩි විස්තර ඕනේ නැහැ. අපි ගමු වෙන ලයිට් එක එළියට. ඉතින් මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මේකේ යූසර් ගයිඩ් එක තියෙනවා. ඉතින් මේ තියෙන යූසර් ගයිඩ් එක. ඉතින් අපිට යූසර් ගයිඩ් එක නම් ඕනේ නැහැ. වීඩියෝ එකෙන් මම කියලා දෙනවානේ. ඒකින්ද අයින් කරගන්න. හරි අපි නම් ගමු ලයිට් එක එළියට. වව්. ඉතින් ලයිට් එක එළියට ගද්දිට මේක පොඩි පොලිතින් කවර් එකක් තියෙනවා මේකට දාලා අපි ඒක අයින් කරගමු. හරි. ඉතින් ලයිට් එක එළියට ගත්ත ගමන් මෙන්න මේ වගේ අපිට ලයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ස්මාර්ට් ලයිට් එකක් කිව්වේ ඇයි කියලා දැන් ඔයාලට මම පැහැදිලි කරලා පෙන්නන්නම්. හරි මුලින්ම මේක ඇඩ්ජස්ට්මන්ට් එක මම මේ විදිහට ඈඩ් කරගන්නම්. හරි. ඉතින් දැන් මට පුළුවන් මේක මොනිටර් එකට කනෙක්ට් කරගන්න. ඉතින් මේක ගත්තට පස්සේ බලාගත්ත හැකි මාර්ම ස්මූත් ලයිට් එකක්. ඉතින් ලොකු weight එකකුත් නැහැ. මට හිතනවා ඉතින් මේක ලස්සනට තියෙයි කියලා මොනවා කරන්නත් කනෙක්ට් කරලා බලන්න ඕනේ මේකේ වැඩ කැලි කොහොමද කියලා. මේකේ ටච් කන්ට්‍රෝල්ස් තියෙන්නේ. ඉතින් මම ඒකයි වාට කිව්වා ස්මාර්ට් විදිහට ඉතන කට්ටියට වැදගත් වෙනවා කියලා. මේකේ දෙපැත්ත ටච් කන්ට්‍රෝල් තියෙන්නේ. ටච් එකෙන් තමයි අපිට මේක කන්ට්‍රෝල් කරගන්න තියෙන ලයිට් එක. හරි. අපි එහෙනම් දැන් මේක ඉස්සෙල්ලාම කනෙක්ට් කරගෙන ඉමු අපේ PC එකට. PC එකට කනෙක්ට් කරගෙන ඉවරලා මම වාට කියලා දෙන්නම් මේකේ වැඩ කැලි ටික කොහොමද කියලා. ඉතින් මේකේ කේබල් එකක් ටිකක් දිග කේබල් එකක් එනවා. අපි ඒකත් එළියට ගමු. ඉතින් මේ තියෙන කේබල් එක ඔයාගේ මොනිටර් එක දුරින් තිබ්බත් ඔයාගේ PC එකත් එක්ක ඔයාලට පේනද මේ දිග කේබල් එකක් කියනවා. හරි ඉතින් මේ ලයිට් බාර් එක කනෙක්ට් කරගද්දි මෙන්න මෙතන තමයි ඇඩ්ජස්ට්මන්ට් එක එන්නේ කනෙක්ට් එක. ඉතින් මෙතනින් ඔයාලට මේ වගේ වීල් එක කරකලා ඉවරලා ඔයාලට මේ විදිහට මේක ඇඩ් කරගත්ත හැකි. ඊට පස්සේ ඔයාගේ මොනිටර් එකේ මේ දාරේ තියෙන්නේ මෙන්න මේ දාරේට තියලා ඉවරලා මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මේක මෙහෙම ෆිට වෙන්න ඉර කරගන්න. ඉතින් මාත් වෙනන් දැන් මේක මේ විදිහට කනෙක්ට් කරගන්නම්. ඉතින් මේකේ ඔයාලට ලයිට් දෙකක් බලාගත්තා. ඒක දැන් මේ මොනිටර් එකට මෙහෙමනේ සෙට් වෙන්නේ. මෙන්න මේකට තමයි මොනිටර් එකට සෙට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ යටපැත්තට මෙන්න මේ ලයිට් බාර් එක ඔයාලට බලාගත්ත හැකි. ඊට පස්සේ වෝල් එකේ පැත්තට මෙන්න මේ ලයිට් බාර් එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරි අපි බලමු එහෙනම් කනෙක්ට් කරගෙන කොහොමද මේකේ වැට් ටික වෙන්නේ කියලා. එන්නකෝ. ඉතින් මගේ කම්පියුටර් සෙටප් එක ගත්තොත් එහෙම මගේ ඩුවල් ස්ක්‍රීන් එක තියෙන්නේ. ඒ හින්දා මම මේක හරි මැද්දට වෙන්න කනෙක්ට් කරගන්නම්.
හරි ඉතින් ඔන්න දැන් මම මගේ ලයිට් එක මෙතනට කනෙක්ට් කරගත්තා. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මගේ ලයිට් බාර් එක කොහොමද කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන USB port එකක් දැන් අපි මේක USB port එක ඔය කම්පියුටර් එකේ එන කොහේ හරි තැනක USB port එකට කනෙක්ට් කරගන්නයි තියෙන්නේ. හරි මාත් වෙන USB port එකට කනෙක්ට් කරගන්නම්. හරි ඉතින් ඔන්න දැන් මම මේ වෙද්දි මගේ USB port එක හරහා මගේ මෙන්න මේ ලයිට් බාර් එකට power එක දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ වෙද්දි මේක power on වෙලා තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් RGB colors යනවා. මේ පැත්තෙන් වෙනම lights ටික තියෙනවා. දැන් මම ඔයාලට තවදුරටත් පැහැදිලි කරන්න චුට්ටක් මේක මෙතනින් අරගෙන ඉවරලා අතට අරගෙන මම ඔයාලට මේක touch control එකත් එක්ක මේක කියලා දෙන්න. ඉතින් මේ ඔයාලට පේනවද දැන් මම මේ touch කරද්දි touch control එකෙන් colors මාරු වෙනවා. ඉතින් ඒක වැඩිදුරට මම විස්තර කරන්න පොඩ්ඩක් දැන් මම මගේ ස්ටුඩියෝ එකේ ස්ටුඩියෝ ලයිට්ස් ඔන් කරලානේ තියෙන්නේ. ඒක පවර්ෆුල් වැඩි හින්දා මට මේකේ ලයිට් එළිය ඔයාලට හරියට කැප්චර් කරලා පෙන්වන්න විදිහක් නැහැ. හින්දා මම ස්ටුඩියෝ ලයිට්ස් ටික ඔෆ් කරලා දැන් මම ඔයාලට පෙන්වන්නම් මේකේ ලයිට්ස් ටික මොන වගේද කියලා. හරි ඉතින් ඔන්න දැන් ඔයාලට පේනවා ඉතින් මගේ කම්පියුටර් ටේබල් එකට තනිකරම එළිය එන්නේ මෙන්න මේ ලයිට් බාර් එක හරහා. ඉතින් ඔයාලට පේනවා දැන් මේ වෙද්දි මම මේ විදිහට මෙන්න ලයිට් බාර් එක කනෙක්ට් කරගෙන තියෙනවා. ස්ටුඩියෝ ලයිට්ස් උත් ඔෆ් කරලා. ඉතින් ඔන්න දැන් මම මේකේ කලර්ස් චේන්ජ් කරලා ඔයාලට පෙන්වන්න. ඔන්න ඉතින් මම මේ ලයිට් එක පෙන්වන්න ඕනේ නැත්නම් ස්ටුඩියෝ ලයිට්ස් ඔෆ් කරේ. ඒ වගේම තමයි ඔයාලට බලාගත්ත හැකි මේ බෑග්ග්‍රවුන්ඩ් එකට. ඉතින් මේකෙත් මේ RGB කලර්ස් ඔයාලට බලාගත්ත හැකි කැමති විදිහට ඔයාලට වෙනස් කරගත්ත හැකි කැමති පාටකින් ඔයාලට පෙරදී මේ රෙඩ් කලර් එක ඊට පස්සේ ඔයාලට බලාගත්ත yellow green ඊට පස්සේ ඔයාලට බලාගත්ත මේ green එකත් වැඩි එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ blue කලර් එක ඒ වගේ තමයි මේක RGB ත් වෙනවා එක දිගටම. ඉතින් මේ කැමති කලර්ස් ටික වලට මාරු කරගත්ත හැකි. ඊට පස්සේ මේ RGB එකේ කලර්ස් මාරු වෙවි යන්න ඔයාලට පෙරදී මාර ලස්සනට ඔයාලට වෝල් එක බලාගත්ත හැකි. මේ වගේ කැමති කලර් එකක් ඔයාලට මේකේ මාරු කරගන්න පුළුවන්. හරි දැන් එන ස්ටුඩියෝ ලයිට්ස් ටික ඔන් කරගෙන ඉවරලා අපි ඉතුරු ටික කතා කරමු. මොකද නැත්තම් මාව පේන්නේ නැහනේ. හරි එහෙනම් ඔන්න දැන් මාව පේනවනේ. දැන් එන අපි කතා කරමු ලයිට් බාර් එකේ ඉතුරු වැඩ කැලේ ටික. ඉතින් දැන් මේකේ මෙන්න මේ විදිහට දෙපැත්තට තමයි ටච් කන්ට්‍රෝල් එක ඇවිල්ලා තියෙන්නේ. අපි කතා කරමු මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ රයිට් සයිඩ් එක ගැන. ඉතින් මොනිටර් එකට හයි කරාට පස්සේ ඉතින් මේ ලයිට් එකේ අපේ කීබෝඩ් එක පැත්තට. ඒ කියන්නේ අපේ පැත්තට ලයිට් එක ගත්තොත් එහෙම ඔයාලට කලර්ස් තුනක් බලාගත්තා. ඒ කියන්නේ මේ කලර්ස් තමයි ඔයාලට බලාගත්ත හැකි දැන් මේක ටච් කරද්දී එකක් බලාගත්ත හැකි මේ ඇවිල්ලා තියෙන්නේ කූල් වයිට් එක. ඊට පස්සේ ඔයාලට බලාගත්ත හැකි වෝම් එක, ඇනිත් කලර් එක තමයි නැචරල් එක. ඉතින් මෙන්න මේ තුනම ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රෙස් කරලා ඉවරලා එකෙන් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ ටච් කන්ට්‍රෝල් ගැන කතා කරන්න දැන් මේක ඔන් ඔෆ් කරන හැටි කතා කරන්න බෑ. ඉතින් ඔයාලට එක දිගට මේක දාගෙන ඉද්දි එපා වෙනවා. ඔන්න ඔයාලට හිතනවා ටිකකින් මේක ඔෆ් කරගන්න ඕන කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේක ටච් කන්ට්‍රෝල් එකේ දැන් එකක් ප්‍රෙස් කරොත් මේ විදිහට කලර්ස් මාරු වෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ මේක ඩබල් ප්‍රෙස් කරන්න. දැක්කද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඩබල් ප්‍රෙස් කරා නම් ඔන් ඔෆ් කරගත්ත හැකි. සිංගල් එක ප්‍රෙස් එකක් දුන්නොත් නම් මේකේ කලර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එහා පැත්තට යන්න. දැන් මේ පැත්ත ඇවිල්ලා ඔයාලට පේනද මේ RGB. ඉතින් මේකත් ඔයාලට එකපාරක් ප්‍රෙස් කර ඔයාලට මේකේ කලර්ස් මාරු කරගන්න පුළුවන්. මෙහෙම ගත්තාම එහා පැත්තට සෙට් වෙන්නේ. හරි. ඒතොර ගත්තාම මේ පැත්ත. හරි. ඉතින් ඒකත් ඔයාලට power on off කරගන්න ඩබල් ප්‍රෙස් කරලා කර හැකි. ඊට පස්සේ කලර්ස් චේන්ජ් කරගන්න සිංගල් ප්‍රෙස් එකක් දෙන්නයි තියෙන්නේ. ඉතින් මේ රෙඩ් කලර් එක ඊට පස්සේ ඔයාලට බලාගත්ත හැකි yellow green එතකොට blue මෙන්න මේ වගේ ඔයාලට කැමති කලර් එකක් මේ වගේ ප්‍රෙස් එකක් දීලා ඉවරලා චේන්ජ් කරගන්න පුළුවන්. දැන් මේක ගොඩාක් ඔයාලට මේ වෙලාවේ කැප්චර් වෙන්නේ නැත්තේ හේතුව මගේ ස්ටුඩියෝ එකේ ලයිට්ස් පවර්ෆුල් වැඩි. ඒකත් එක්ක ඔයාලට මේක පේන්නේ නැත්තේ. නැත්නම් අර ඉස්සෙල්ලා පව ඔෆ් කරාට පස්සේ වටේ ලයිට්ස් ටික ඔයාලට මේක විතරක් කනෙක්ට් කරලා දීදී මොන වගේද කියලා දැක්කනේ. ඉතින් ඔන්න මම ආයි පාරක් ඔයාලට පෙන්නන්නම්. දැන් මේ ලයිට් එක කනෙක්ට් කරාට පස්සේ මේ ලයිට් එක මොන වගේද කියලා අපි ඊට පස්සේ කතා කරමු. අපේ මෙන්න මේ වොයිස් කමාන්ඩ් තියෙන ලයිට් එක ගැන. මේක ඇවිල්ලා අපේ වොයිස් එකට වැඩ කරන ලයිට් එකක්. මේක ඇවිල්ලා ටච් කන්ට්‍රෝල් එකට. මේක ඇවිල්ලා වොයිස් එකට වැඩ කරන ලයිට් එකක්. හරි දැන් එනවා මේක බලලා ඊට පස්සේ තියෙන මේ ගැජට් එකට යන්න. ඒ වගේම තමයි වාට වාගේ ලැප්ටොප් එකටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි ලැප්ටොප් එකකට කනෙක්ට් කරලා බලමු. ලැප්ටොප් එකට කනෙක්ට් කරාට පස්සේ මේක මොන වගේද කියලා. ඉතින් මම ලයිට් බාර් එක ගත්තා. ඉතින් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් මෙන්න මේ විදිහට මම හදාගෙන ඉවරලා ඔන්න දැන් ලැප්ටොප් එකටත් කනෙක්ට් කරගන්නයි යන්නේ. ඉතින් වාගේ ඕනම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකට වාට USB port එකක් හරහා මේක මේ විදිහට කනෙක්ට් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න දැන් මම ගත්තා මේ වගේ USB port එක. ඔන්න දැන් මම කනෙක්ට් කරගන්න අපේ ලැප්ටොප් එකට. හරි. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඉතින් අපි ලැප්ටොප් එක කනෙක්ට් කරගත්තා.
ඉතින් කනෙක්ට් කරගත්තට පස්සේ දැන් අපි බලමු මේක චේන්ජ් කරලා කලර්. wow. ඉතින් මේ විදිහට ඊට පස්සේ වලට වැඩ කරන්න පුළුවන්. පිටිපස්සෙන් ගත්තාම RGB කලර්ස් ටික මේ තියෙන්නේ. මේ පැත්තෙන් මෙහෙම. ඉතින් ඔන්න අපේ ඊළඟ ගැජට් එක මේ ඇවිල්ලා voice control light එකක්. ඉතින් මම ඔයාලට මුලින්ම කිව්වනේ. ඉතින් බලමු දැන් මේක unbox කරලා මේ light එක මොන වගේද කියලා. හරි. ඉතින් මේක ගත්තවට බලාගත්ත එකේ box එකේ උඩින්ම සඳහන් කරලා තියෙනවා මේකේ voice command ටික. ඒකට බලාගත්ත එකේ you can say කියලා ඉවරලා මෙතනින් අපිට දාලා තියෙනවා voice command ටික. අපිට බලාගත්ත එකේ පළවෙනි එක turn on light කිව්වහම මේක light on වෙනවලු. ඊට පස්සේ බලාගත්ත එකේ turn off light. මේ voice command ටික මම ඔයාලට කියන්න යන්නම්. තව තුනක් තියෙනවා. ඊට පස්සේ බලාගත්ත එකේ change the color, dim the light, bright the light. ඉතින් ඔන්න ඔය වගේ voice commands ටිකක් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ light එක on කරන්න, light එක off කරන්න, මේකේ colors change කරන්න, colors dim කරන්න වගේම මේකේ colors වැඩි කරන්නත් ඔයාලට voice command එකෙන් කරන්න පුළුවන්. ඉතින් මේකේ තැල්ලා colors තුනක් එනවා කලින් වගේම ඔයාලට බලාගත්ත එක cool white එක, natural එක වගේම warm එක. ඉතින් මෙන්න මේකේ colors තුනක් අපිට මේකෙත් බලා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් දැන් මේකත් unbox කරලා ඉවරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේකත් ඇවිල්ලා ඔයාලට බලාගත්ත එක USB එක හරහා ඔයාලට power එක දෙන්න පුළුවන්. ඔයාගේ power bank එකෙන්, laptop එකෙන්, computer එකෙන් මේ ඕන මේකින් ඔයාලට මේකට power එක දෙන්න පුළුවන්. හරි. ඉතින් අන්න ඒකත් පහළ සඳහන් කරලා තියෙනවා computer power bank adapter USB plug. මෙන්න මේ වගේ ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ හැම එකක්ම හරහාම ඔයාලට මේකට power එක දෙන්න පුළුවන් කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් මේකත් අපි නම් open කරගමු. ඉතින් open කරගත්ත ගමන් මෙන්න මේ වගේ අපිට මේකේ light එක බලා ගන්න පුළුවන්. wow. පොඩි ring light එකක් වගේ නේද? ඉතින් මේක කැමති විදිහට නවා ගන්න පුළුවන්. මේ කැමති තැනක මෙන්න කැමති හැඩයකට ඔයාට ආනතියකට තියාගන්න පුළුවන්. අංශක 360ටම ඔයාට මේක කර්ව් කරගන්න පුළුවන් කැමති පැත්තකට. හරි. මම මේ කම්පියුටර් එකේ මගේ මෙතන ඇවිල්ලා තියෙන USB port එකක් මේකටම දීලා ඉවරලා ඔයාලට පෙන්නන්න. ඉතින් මෙන්න තියෙන USB port එක මම මේ විදිහට කනෙක්ට් කරගන්නම්. චුට්ටක් මෙහෙම ඇල කරලා ඉවරලා. මොකද එහෙම වුණොත් ඔයාලට පෙන්නන්නත් ලේසි ඉඳා. ඔන්න දැන් මම මේක කනෙක්ට් කරනවා. හරි. ඉතින් කනෙක්ට් කරගාම ඔයාලට පේනවා ඇති ලයිට් එක ඔන් වුණා. හරි. අපි බලමු voice command ටික වැඩද කියලා. turn on the light. වැඩ. turn off light. වැඩ. ඊට පස්සේ බලමු ඉතුරු ඒවා ටික. හරිද? turn on light. හරි. ඊට පස්සේ බලමු change the color. change the color. change the color. dim the light. dim the light. dim the light. වැඩ. දැන් මේක මම ඔයාලට වැඩිදුරටත් පෙන්නන්න පොඩ්ඩක් වටේ ලයිට් එක ඕෆ් කරගන්නම්. එතකොට ඔයාලට මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. turn off light. හරි. ඔන්න දැන් මගේ වටේ එක ලයිට් එකක්වත් නැහැ. දැන් අපි එහෙනම් මේකේ කලර්ස් කොහොමද කියලා බලමු ලයිට් එක. turn on the light. wow. මම මගේ පැත්තට අරවගන්නද? දැන් නියමයි. bright the light. bright the light. bright the light. උඩරිම වැඩි වුණා ඔන්න. change the color. මේල warm එක. change the color. ඉතින් ඔන්න ඔය වගේ ඔයාට මේකේ voice command ටික බලා ගන්න පුළුවන්. අපිට තව බලන්න බැරි වුණේ මේකේ අපි දැන් මේකේ light එක on කරන්න off කරන්න බැලුවා, light එක change කරන්න බැලුවා. ඊට පස්සේ dim the light, 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 bright 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 the light. උපරිම සුපිරි. හරි. එහෙනම් අපි මේ ලයිට් එක ලැප්ටොප් එකකට කනෙක්ට් කරලා බලමු. ලැප්ටොප් එකට කනෙක්ට් කරාට පස්සේ මේක මොන වගේද කියලා. wow. ඒකත් සුපිරි. මේ දින ලැප්ටොප් එකට කනෙක්ට් කරාට පස්සේ මේකේ ලයිට් එක turn off light, turn on the light. යාළුවෝ ඉතින් කොහොමද? ඉතින් ඔන්න ස්මාර්ට් කරන කට්ටියට සුපිරිම ගැජට් එකක් නේද? ඉතින් ලයිට් පැත්තෙන් ගත්තොත් එහෙම ඔන්න ඔයාලා ස්මාර්ට් විදිහට වැඩ කරන්න ඔයාගේ ඇස් දෙකේ කල්පැවැත්මට ඔයාට මේ ලයිට් බාර් එක මම ඔයාලට පෙන්නුවා මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම තමයි ඔයාගේ ස්ටුඩියෝ ලස්සනට තියාගන්න, වැඩ කරතර ලස්සනට තියාගන්න. ඒ වගේ තමයි ඔයා මොකක් හරි රීඩින් දෙයකට, ඒ කියන්නේ ඔයාගේ ලැප්ටොප් එකේ හරි පුංචි ලයිට් එකක් පාවිච්චි කරනවා නම් ඔයාට ස්මාර්ට් විදිහට වොයිස් කමාන්ඩ් වලින් කන්ට්‍රෝල් කරගන්න. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා. මේ වගේ වැදගත්ම වෙන්නේ ලයිට් දෙකක් තමයි ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක අන්බොක්ස් කරේ. ඉතින් මේ දෙකේ ප්‍රයිස් කොහොමද වෙන්නේ? ඔයාලා මිලදී ගන්න නම් කොහොමද මිලදී ගන්න තියෙන්නේ? ඉතින් අන්න ඒ දේවල් ගැන තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ.
හරි ඉතින් මේ ලයිට් එක මේක ඇල මොන්ට ලයිට් එක ඉතින් මේක ගත්තොත් එහෙනම් වාට වෙන්නේ සාමාන්‍ය රුපියල් 4750යි. ඉතින් ලොකු ගාණක් නෙමෙයි රුපියල් 4750කට මෙන්න මේ ලයිට් එක වාට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා රුපියල් 4750ට මේ ගානට ඇත්තටම ගොඩක් වටිනවා. මොකද මේකේ වාට මේ පැත්තට වාගේ පැත්තට කලර්ස් තුනක් බලාගත්ත හැකි. වෝල් එකට RGB කලර්ස් ගොඩක් තියෙනවා. මේක සෙන්සර් එකෙන් වැඩ කරන්නේ ටච් කන්ට්‍රෝල් එකක් තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ගත්තාම මේක ඇත්තටම රුපියල් 4750ට මාරම් විදිහට වටිනවා. එතකොට මේක ඉතින් මේ ඇවිල්ලා ස්මාර්ට් වොයිස් කන්ට්‍රෝල් ලයිට් එක. ඉතින් මේක ඇවිල්ලා වෙන්නේ රුපියල් 975ක් වගේ. ඉතින් රුපියල් 950කට 975කට වාට මේ ලයිට් එක මිලදී ගන්න පුළුවන්. වොයිස් කන්ට්‍රෝල් තියෙන්නේ. ඉතින් හිතන්නකෝ කොච්චර වටිනවද කියලා. ඉතින් මේ ලයිට් එක ගන්නේ කොහෙන්ද? ඉතින් මම ගත්ත තැන ඔයාලට කියන්නම්. ඉතින් මම ගත්තේ ගැජට් සිටි එකෙන්. ඉතින් ඔයාලත් මේක මිලදී ගන්න ඕන ගැජට් සිටි එක හරහා මම ඔන්න පහලින් ඔයාලට දාලා තියෙන ලින්ක්ස්. ඉතින් ඔන්න ලින්ක්ස් හරහා ගිහලා ඔයාලට කෙලින්ම හොයලා ඉන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලේ පහසුවට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් එක ටච් කරපුවාම මට කෙලින්ම ප්‍රොඩක්ට් එක ඕපන් වෙනවා. ඔයාලට කැමති නම් අන්න ඒ ලින්ක් එක කරා ගිහලා මේ ප්‍රොඩක්ට් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ගැජට් සිට්ලගෙන් මම මිලදී ගන්න එකේ වාසිය තමයි ඔයාලට දවස් 2ක් 3ක් ඇතුළත ඔයාගේ ගෙදරටම ප්‍රොඩක්ට් එක එවනවා. ඒ වගේම තමයි ඔරිජිනල් ප්‍රොඩක්ට් ඔයාලට මෙයාගෙන් මිලදී ගන්න පුළුවන් මේ ගැජට් සිටි එකෙන්. ඒක තමයි කොරියර් කරද්දිත් ඔයා බලන්න මේ බොක්ස් ගත්තාම හරියටම ලස්සනට තියෙන බොක්ස් එක. ඉතින් කිසිම පැකේජ් එකකට හානියක් වෙලාවත් නැහැ. හොඳට ලස්සනට රැපින් කරලා ඩිලිවර් කරනවා. ඉතින් වගකීමක් ඇතුව මිලදී ගන්න ඕන ගැජට් සිටි එකෙන් ඔයාලටත් මිලදී ගන්න පුළුවන්. මොකද මමත් ගොඩක් දවස් මිලදී ගන්න ඉඳලා ටෙක් රිවිව් වලට බඩු ගන්න ඉඳලා ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඕනම ප්‍රොඩක්ට් එකක් කොකෝ පේමන්ට් හරහා ඔයාලට ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවන්න ගන්නත් මේ ගැජට් සිටි එකෙන් පහසුකම් දීලා තියෙනවා. ඉතින් වෙබ්සයිට් එකට ගිය ගමන් ඔයාලට එතනින් ඕඩර් එක දාන්න පුළුවන්. එයාලා WhatsApp නම්බර් එක තියෙනවා. ඉතින් ඕඩර් එකක් දාලා දවස් 3ක් ඇතුළත ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් කොහොමද දෙකලා වීඩියෝ එක. ඉතින් මම හිතනවා දෙකලා වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ ස්මාර්ට් මොනිටර් ලයිට් එකක්. ඒ වගේ තමයි වොයිස් කන්ට්‍රෝල් ලයිට් එකක්. ඉතින් මෙන්න මේ ලයිට්ස් දෙක ගැනම අද වීඩියෝ එකෙන් අපි කතා කරා. ඉතින් මම හිතනවා දෙකලා වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද ගෙනාව වීඩියෝ එකත් වැදගත් වුණා නම් අනිවාර්යෙන් පහළ තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා දැම්ම දාන්න ලයික් එකක්. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ හේෂාන් ටෙක්නික් YouTube channel එකට අලුතෙන් කෙනෙක් නම් අද වෙන අපේ වීඩියෝ එකක් බලන්නේ පහළ තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ ගෙනා වීඩියෝ එක ඔයාට වගේම තවත් යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් අන්න ඒ යාළුවට බලන්නත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට දැක්ක දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද ඔයාලා මේ දාන කමෙන්ට් එක මට අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද ඊළඟට කරන වීඩියෝස් වලදී සහ අපේ වීඩියෝස් තවදුරටත් ක්‍රියේටිව් විදිහට කරගෙන යන්න තවදුරටත් වැඩි කරගන්න ඔයාලා මේ දෙන කමෙන්ට්ස් මට අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ හින්දා වීඩියෝ එක ගැන දැක්ක දේවල් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ අපි ආයෙත් දවසක හම්බෙමු. මේ වගේ තවත් brand new interesting වීඩියෝ එකකින් හේෂාන් ටෙක්නික් YouTube channel එකෙන්. Alut magana Isiekako phone ekak Software navinakam Ikmanin karana alut na deval Tricks ekak Heshan teknik Tech hacks gadgets balanna inna Hishan teknik Obat pala ordu inna Balanna kalmadila Hishan teknik Obetek kamana